සුබ දවසක් RT මීඩියා රටත් කාලීන දේශපාලනික සමාජීය පුවත් විවරණය. ඉතින් ත්‍රිපෝස් සමාගම ඈවරයි ගජ මිතුරෙකුට විකුණන්නද ප්ලෑන් එක. එහෙමද ළඟදිව ඊළඟ පුවත කියන්න වෙන්නේ. ඉතින් මේ වන විට මේ ත්‍රිපෝස් සමාගම වසා දැමීමේ පළමු පියවරද తాවකාලිකව වසා දැමීම නිෂ්පාදනය සඳහා ප්‍රධාන යෙදුම වන ත්‍රිපෝස් නිෂ්පාදනයේ ප්‍රධාන යෙදුම වන බඩේරුඟු මේ නැති නිසා ඉතින් මේ බඩේරුඟු ලංකාව තුළ මේ වන විට නැති නිසා නිෂ්පාදනය කරන මේ නිෂ්පාදනය කිරීමට මේ අමුද්‍රව්‍ය ගැටලුව නිසා මේ වන විට ත්‍රිපෝස් සමාගමේ නිෂ්පාදන කටයුතු తాවකාලිකව නතර කර තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ත්‍රිපෝස් සමාගම පහුගිය මුල් කාලෙත් මේ ආණ්ඩුවල පත් වෙලා මේ ත්‍රිපෝස් සමාගම සම්බන්ධ විවිධ කතා බහ පැති වුණා. ඒ වගේම ත්‍රිපෝස් සමාගමෙන් ඉතින් මේ අලවිසලුත් ආරම්භ කරලා ඉතින් හොඳයි ඒ සක්‍රීය තත්ත්වයක්. ඒ වගේම මේ රටේ පෝෂණයට මේ දරුවන්ගේ අර පිටි කෑමක් සෝටිස් එකක් කඩේකින් කනවට වඩා ත්‍රිපෝස් ඉහළකින් ත්‍රිපෝස් කණ එක ඉතින් වටිනවා. ඉතින් මේ වන විට ත්‍රිපෝස් නිෂ්පාදනය යන හිට තිබෙනවලු මේ රට තුළ බඩේරුඟු නැති නිසා. ඉතින් බඩේරුඟුවත් ඉතින් අපි උපන්දා ඉඳන් බඩේරුඟු ප්‍රදේශවල තමා. ඉතින් වැඩිපුරම ලංකාවේ බඩේරුඟු නිෂ්පාදනය සිදු වෙන්නේ මේ රජරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ විලච්චිය, ගලෙම්බිදුනුව, කාරස්තිගිලිය, මිහින්තලේ, තිරප්පනේ, කැකිරාව, මේ හොරෝපතාන, කැපිතිගොල්ලෑව, බැදවච්චිය, රැඹෑව ඒ වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ බල ප්‍රදේශවල තමයි විශාල වශයෙන් මේ බඩේරුඟු නිෂ්පාදනය අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඉතින් මේ අපේ ලංකාවේ සහල් වලට පසු ලංකාවේ මේ ධාන්‍ය නිෂ්පාදන වලින් දෙවනියට තියෙන්නේ නිෂ්පාදනය බඩේරුඟු. ඉතින් බඩේරුඟු ඉතින් අතීතය ගැන කියන්න ගියොත් නම් දේශීය බඩේරුඟු අට තිබ්බා දැන් නම් ඒවා නැහැ. දැන් ආනයනික බඩේරුඟු බීජ තමයි තියෙන්නේ. ඉතින් දෙමහොන් බීජය. ඉතින් මේ පහුගිය වකවානුව තුළ ලංකාවේ සමහර කාලවල බඩේරුඟු අතිරික්තයක් තිබුණා. බඩේරුඟු අලෙවි කරගන්න බැරි තරම් නිෂ්පාදනය ලංකාවේ. ඉතින් අය තව සමහර කාලවල තිබුණා. ඉතින් මේ අයිස් පලං එකක්වත් තරමට ප්‍රමාණයක් වුණේ අර ගෝඨාභය රාජපක්ෂගේ පොහොර තීන්දුවත් එක්කන් මේ බඩේරුඟු ගොවියට කෙලවෙච්ච වෙලාවේ. ඉතින් මේ මෙලෙස බඩේරුඟු ඉතින් වලට විවිධ ආවා තර්ජන විවිධ දේවල් අඩපණ කිරීම ආව බඩේරුඟු වගාවන්. ඉතින් ඒ වගේම ඇපලටොක්සින් කියන රසායන ද්‍රව්‍ය බඩේරුඟු වල තියෙනවා කියලා මේ පහුගිය අර කජුසිජගේ ආණ්ඩු කාලෙත් විවිධ අවස්ථාවල සමහරව සඳහන් කරා. ඉතින් මේ බඩේරුඟු දේශීය බඩේරුඟු ගොවිය අඩපණ කිරීමට මේ සහ දේශීය අපේ මේ ත්‍රිපෝස් මේ සමාගම් වගේ දේවල් අඩපණ කර පුද්ගලික ආයතනයට ගජ මිතුරන්ට ලබා දීමට දන්නේ නැහැ. ඉතින් මේ බඩේරුඟු කියන්නේ අපේ රටේ විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කය මේ මූලික කරගෙන ඒ වගේම යාබද මේ ත්‍රිකුණාමලය, වවුනියාව, පුත්තලම, ඉතින් මොනරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල මේ මහා පරිමාණ වගා කරනවා. ඉතින් මේ බඩේරුඟුත් එක්ක අපිට සිහි කරන්න ඕන අපේ රජරට අසහන නායකයෙක් වෙන මහ ඇමතිවරයෙක් වෙන බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත්මයා. එතුමා විවිධ සහනාධාර ක්‍රම විවිධ මේ දේවල් හඳුන්ලා දුන්න උතුරු මැද පළාතේ අනුරාධපුරයේ බඩේරුඟු ගොවියා ගොඩනගන්න. ඇත්තටම ඒ සාර්ථක වෙලා මේ වෙන බඩේරුඟු වාර්ෂිකව බඩේරුඟු ගොවීන් විශාල ආදායමක් අනුරාධපුරේ ලබා ගනිමින් සිටියා. ඉතින් මේ පහුගිය කාලවල දැන් මේ වෙනකොට බඩේරුඟු ඉදිරි කාලේ හිට වෙන කාලය. ඉතින් මේ පහුගිය සමයේත් මේ බඩේරුඟු වලට නිසි මිලක් නැහැ කියලා කෘෂිකාර අමාත්‍යාංශයට පවා මේ බඩේරුඟු ගොවීන් පැමිණියා රජරට එහෙම ආදි ප්‍රදේශවල. ඉතින් මේ ගොවීන්ට මේ මෑත අතීතයේ මේ වර්තමාන ආණ්ඩුව ගත්තට පස්සේ නිසි බීජ ලැබුණේ නැහැ. අධික මිලයි බීජත් හරි ගුණාත්මක බීජ. ඒ වගේම ගොවීන් චෝදනා කරා ගුණාත්මක පොහොර ලැබිලත් නැහැ. පොහොර තිබුණට මේ වගේ මේ සාර්ථකත්වයන් ප්‍රතිඵලය අඩුයි කියලා. ඉතින් ඇයි මේගොල්ලන්ට ගොවීන්ට පුනරුදයක් උදා කරන්න ඇවිල්ලා මේ වගේ ගොවියන් අධර්මත් කිරීමේ වැඩ කරන්නේ. එතකොට මේ රජයට මේ බඩේරුඟු මිලදීගෙන මේ පොහොර මේ බඩේරුඟු ත්‍රිපෝස් සමාගම් හරහා සමාගම රජයේ හරහා නිෂ්කරන නිෂ්පාදනය මේ ඒක අඩපණ කර මේ බඩේරුඟු එක්ක ගජ මිතුරන්ට බඩේරුඟු
පුනරුදයක් ලබන්න වසන්තයක් ලබන්න ආනයනය කරන්න ඉඩ දෙන්නද ඒ වගේම ගජමිතුරන්ගේ ඔය ත්‍රීපෝස් වලට සමාන වෙනත් නිෂ්පාදනය කරන ආයතන වලට ලංකාවේ රාජ්‍ය ආයතනය අඩපණ කරලා ගජමිතුරන්ගේ ත්‍රීපෝස් නිෂ්පාදනය කරන ආයතන වලට මේ පුනරුදයක් උදා කරන්නද කියන සැකයක් උද්ගත වෙනවා. ඉතින් මේ වර්තාවන තත්ත්වයන් අනුව ඉතින් මේ අන්තිමට මේ වෙන්නේ මේ සමාජවාදයේ කරපින්නාගෙන ආපු ආණ්ඩුව අහිංසක ගොවියාට තිබුණු පහසුකම් පැවති ඔයාලට ඔය 76 වසරක් නොකලා කියපු මොකොත් නොකලා යයි කියපු අය ඒ කරපු 76 වසරක් ඔයගොල්ලොන්ට දෙයක් මේ යම් දෙයක් කරපු පාලකයන්ට විරුද්ධව ඔබලාගේ ගොවියාගේ මනස තුල සමාජ දේශපාලන වෛරය ගොඩනගලා ඉතින් බලය අරගෙන මේගොල්ලෝ කරන්නේ මේ ඔයාලා මේ සුඛිත මුදිතාලාගතයක් ඇති කරන එක නෙවෙයි මෙයාලගේ මේ ගජමිතුරන් තර කර ගැනීම සහ මෙයාලගේ account ඔයගොල්ලෝගේ කෙහෙල් කන සහ අරගෙන ඔයගොල්ලෝගේ බැට බැනියම අරගෙන ඔයාලගෙන් තෙල් ටික ගහගෙන ඔයාලෙන් ඡන්දෙත් අරගෙන මේ කරන්නේ ගොවියා අඩපණ කර ගජමිතුරන්ට වාසිදේ දායක ආණ්ඩුවක්ද කියන එක අනිවාර්යයෙන්ම අපි නැවත වරක් සිටිය යුතුයි. ඉතින් මෙවැනි කටයුතු වලට රජයට කිසිසේත්ම ඉඩ දිය නොහැක. ඉතින් රජයේ ත්‍රීපෝස් සමාගම කියන්නේ මේ දරුවෙක් මේ අපේ රටේ මවගේ කුස තුල පිලසිඳලා දරුවෙක් මේ ලෝකට බිහි වෙලා ටික කාලයක් යනකම් මේ ත්‍රීපෝස් සමාගමෙන් මේ දරුවාව පෝෂණය කරනවා. මෙන් ළමයාගේ අපේ රටේ මන්ද පෝෂණයට ගොදුරු වීම වැළැක්වීමට විශාල මෙහෙවරක් වෙනවා. ඒ වගේම ළමයින්ගේ ශක්තිය මේ පෝෂණය වර්ධනය වෙනවා. ඒ වගේම ඉතින් මෙවැනි දේවල් කරලන්නේ රජයෙන් පහසුවක් විදිහට ඕගොල්ලන්ට මොකුත් නොකරා කියපු ආය තමා මේ 70 වසර තුල ඔය ත්‍රීපෝස් සමාගම වගේ දේවල් ඔයාලා මේ ඔයාගේ ඔයගොල්ලන්ට ඔය පෞල් සෞඛ්‍ය සේවිකාවන් හරහා ලබා දෙන්නේ අඩු බර තියෙන මේ නොමේරු දරුවන් කුසේ ඉන්න අම්මලාට ඊට පස්සේ අඩු බර තියෙන දරුවන්ට ඒ වගේම මේ වගේම මේ සාමාන්‍යයෙන් මේ ඉතින් එහෙම දීලා ඉතින් මේ රටට මේ ඉපදෙන දරුවාගේ සිට මවගේ කුසේ සිට දරුවා පෝෂණය කරලා ශක්තිමත් පුරවැසිය බිහිකරන්න මේ පහුගිය රජය කරපු දේවල් මේ ආණ්ඩුව මේ ඇයි ඕගොල්ලොන්ට මේ දෙන ත්‍රීපෝස පැකට් එකක් කපන්නද මේ යම් උපක්‍රමයක්ද කියන සැකේ තියෙනවා. ඉතින් පහුගිය කාලවල පහුගිය පැවති රජයන් වලටත් ඔය ආවා ඇපලටොක්සින් කියන රසායනික තියෙනවා. ඒ නිසා මේ ත්‍රීපෝස වලට ගුණාත්මක භාවයේ ප්‍රශ්න තියෙනවා කියලා. ඒත් ඉතින් ආවේ යම් මේ ඒ කියන්නේ ලංකාවේ අපි දුප්පත් කරන්න බලාගෙන ඉන්න අපේ ගොවියාට කෙලින්ද සහ දරුවන් අර දකුණු සෝමාලියාවේ අර දකුණු අප්‍රිකානු සමහර රටවල් වල වගේ තත්ත්වයට පත් කරන්නද කියන සැකේ තියෙනවා. ඒ වගේම තවත් සැක සහිතයි මේ ගජමිතුරන්ගේ සමහර මේ ආණ්ඩුවේ පාලකයන්ගේ සමහර වකවාණු වලට ඔය මේ රටේ ඉන්න ප්‍රධාන ව්‍යාපාරිකයෝ පත්‍ර නායකයන්ගේ ගජමිතුරෝ වෙනවා. මේ නායකයන් අල්ල ගන්නවා. ඉතින් මෙවැනි ඒ වගේ දෙයක් වෙලා මේ ගජමිතුරු ඔය මොන මේ ත්‍රීපෝස් වලට සමාන නිෂ්පාදන කරන ආයතන වලටවත් මේ தත්ත්වය මේ ඒකාධිකාරය ලබා දෙන්න දන්න ත්‍රීපෝස් මින් ඉදිරියට එහෙම වුණොත් ඔයාලට ඕගොල්ලොන්ට මොන ආර්ථික තත්ත්වයක හිටියත් ගමේ එදා වේල හම්බ කරගන්න කෙනාටත් එහෙමයි වර වත්තේ තේදලු ගන්න කෙනාටත් එහෙමයි මේ පතල වැඩ කරන කෙනාටත් එහෙමයි මොහොත යන දීවරයාගේ බිරිඳටත් එලෙසයි. ඉතින් අර මධ්‍යම පාන්තිකයරත් ඉවරයි මේ එලෙසයි මහා පරිමාණායට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට මුදල් තියෙන නිසා ඉතින් මෙතනින් හානිය බලපෑමෙන්නේ රටේ ඉන්න අඩු ආදායලාභී පවුල් සහ මේ මධ්‍යම පාන්තිකයටයි. ඉතින් ඕගොල්ලෝ ඉතින් මේ ආණ්ඩුව පත් කරගත්තේ මෙවැනි දේවල් ඇති කරගන්නද මින් ඉදිරියටවත් එවැනි තීන්දුව ගන්න එපා. මේ මුලාවට ලක් වෙලා ඔයගොල්ලෝ තව වෙන්නේ රට වලපල්ලට යෑම සහ ඔයාලා අපි වලපල්ලට යෑම මේ විනාශ වෙනවා. ඉතින් මේ වන විට සමාජ කතිකාවතක්වත් ඇති කරගන්න ඔයගොල්ලෝ ඡන්ද දීලා පත් කරගත්ත ආණ්ඩුවනේ. දැන් 159ක් ඉන්න නිසා පොඩ්ඩක් හොල්ලන්න බෑනේ. අවුරුදු කීපයක් යනකම්
මේ තත්ත්වෙ ඉතින් මහජනයා විසින් තමයි ඉතින් මේ ආණ්ඩුවලට පාක්ෂිකයන් සහ මේ පක්ෂවල ක්‍රියාකාරීන් ඩෝබීන් විශේෂයෙන්ම මේ මාලිමාවේ ඒගොල්ලෝ මේ සමාජ යහපත පවතින ආයතන රැක්ගන්න තමන්ගේ ආණ්ඩුව ක්‍රියාත්මක කරවන්න. ඉතින් මේ බඩේරුඟු නිෂ්පාදකයන් ගැන කිව්වොත් පසුගිය සමයේ හිටපු කුෂ්කර අමාත්‍යවරුන් ඉතින් සියලු දෙනාම වගේ මෑත සමය ගත්තොත් 2015න් පසු දුමින්ද දිසානායක කුෂ්කර අමාත්‍යවරයා යටතේ ඉතින් මේ බඩේරුඟු සඳහා සැප් ආයතනයේ ලෝක ආධාරයක් වශයෙන් ගෙනාවා බීජ පොහොර ඒ වගේම මේ යන හාණ්ඩා වගේ මේ ඒ වගේ කටයුතු සඳහා අස්වැන්න නෙලීමට වගේ කටයුතු සඳහා යන වියදම් දීම සමන් බඩේරුඟු අක්කරයකට රුපියල් ලක්ෂයක වගේ පැකේජ් එකක් ඒක නොමිලේ දන්නේ මේ ලබා දුන්නා. ඉතින් පසුගිය මේ 2000 මේ පුනරුද්ද ආණ්ඩුව සමයේ නෙවෙයි ඉතින් පසු අන්තිමට මේ 2024 මේ 23 ලැබෙන්නේ නැති 23 ලැබුණා අන්තිමට ගොවීන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් ගොවීන් 20000කට ආසන්න ප්‍රමාණයකට ලැබෙන්නේ නැති රුපියල් ඒ වගේම මොනරාගල අම්පාර විවිධ දිස්ත්‍රික්කවල මේ කජු සිජය කාලේ ක්‍රියාත්මක වුණා. ඉතින් ඒගොල්ලෝ ඉතින් බඩේරුඟු ඇටේ තියාගෙන මේ අනුරාධපුරයට මේ ප්‍රොජෙක්ට් ගෙනාවු දුමින්ද දිසානායකලාට හෙන ඉල්ලගෙන රටට මේ බඩේ සැප් ප්‍රොජෙක්ට් එක ගෙනාවු දුමින්ද දිසානායකලාට මහින්ද අමරලට හෙන ඉල්ලලා ඕගොල්ලෝ දුන්නේ ඔය මේ හැම ඔයගොල්ලොන්ගේ බත්පතටම කෙලලා ඡන්දය අරගෙන ආයතරයක් වලටම කෙලින මේ කට්ටියකට තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපිට මතකයිනේ අපිත් මේ බඩේරුඟු ක්‍රියාවලියට සම්බන්ධ වෙන අපිත් බඩේරුඟු ගොවියෝ. ඉතින් මේ අපිත් මේ ක්‍රියාවලට සම්බන්ධ අපේ හිතවත්තුත් ගත්තනේ ප්‍රදේශවල දුන්නානේ අපිට හැකි ප්‍රමාණයෙන් අපි සහයෝගය ලබා දුන්නේ වැඩේට. ඉතින් ඒගොල්ලෝ අන්තිමට අපිට කියපු කතා අපේ ඥාතීන් පවා ඉතින් ඉතින් අපිට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරිද හරිම කනගාටුයි කෘතගුණ නොදන්න ජනතාවක් ඉතින් මේ වැඩක් කරපු දේශපාලකයන්ට ඡන්දේ නොදී ඉතින් මේ මුලා වෙලා මේ ඇස්බැඳුම් කාරයන්ට කටෙන් බතලා ඉඳන මිනිස්සු ඡන්දේ දුන්නා. දැන් ඉතින් බඩේරුඟු ගොවියන්ට තබසරණයි අනිත් පැත්තෙන් රටේ පෝෂණයට මතු උපදින දරුවන්ටත් මේ පෝෂණීය ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙනවා. මෙලෙස ත්‍රිපෝෂ සමාගම දිගින් දිගටම වසා තබා මේ ඈවර කර එක්ක පුද්ගලික අංශයට මේ ලංකාවේ ත්‍රිපෝෂ බෙදා හැරීම ලබා දුන්නොත් ඉතින් රටට අබසරණයි. මේක තමයි මේගොල්ලෝ ගෙන ආපු පුනරුදය.